ගිය සැරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ වෙලාවේ එතුමා ජනාධිපති වුණා. ඒ සැරේ අපි අපේ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා තරඟ කරා. ඒ කාලේ මම ස්ටේජ් එකක් ගන්න කිව්වා ගෝඨාභය මහත්මයා ආවොත් ඉන්නේ අවුරුදු 2යි. ඇවිල්ලා අවුරුදු 2ක් යනකොට අපේ මිනිස්සුන්ට කණ්ඩත් නැති වෙනවා කියලා. ඒකේ විදිහට නිෂ්ඨ වුණා. ඊළඟට මම මේ වර්තමාන ජනාධිපතිතුමා ගැන ස්ටේජ් එකේ කියලා තිනවා මෙතුමා આવොත් මාස 6ක් යනකොට මිනිස්සුන්ට එපා වෙනවා. මෙයාට ඉන්න වෙන්නේ නැහැ කියලා. අද මාස 6ක් ගිහිල්ලා කියනවා. අපි අපේම චන්දිදීප උදවිය විදිහට ජනතාව තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ මේ වෙනකොට කියපු පොරොන්දු ඉෂ්ට වෙලා තියෙනවාද? අපේ රටේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලුවේ නැහැ. අහිංසක දුප්පත් මිනිස්සු ඉල්ලුවේ තමුන්ට දරන්න පුළුවන් වෙන විදිහට අත්‍යවශ්‍ය බාහන ටික අඩු කරයි. ඒගොල්ලෝ කියපු පොරොන්දු තමයි එළිය බීර ජල බිල විදුලි බිල අඩු කරනවා. ආපු ගමන් පොරු වල්ලනවා. එතනින් එහාට පෙට්‍රල් ඩීසල් බිල අඩු කරනවා. මේ ඔක්කොම කිව්වා. හැබැයි අද වෙනකොට මේ ඊයේ පෙරේදා විජිත හේරත් මහත්මයාගේ හොරු වල්ලනවාද කියලා අහුවා මෙතුමා කියනවා. දැන් මේ වෙලාවේ හොරු වල්ලන එක අපිට බර වැඩි. මොකද ආර්ථිකය ස්ථාවර කරගන්න ඕනේ. ඒ හොරු වල්ලන්නේ කිව්වොත් අපිට ආර්ථිකය ස්ථාවර කරගන්න බෑ. ඔය කතන්දර දැන් අතිශය ජනතාවට විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජනාධිපතිතුමා තාමත් භයානක ආකාරයට යන හැමතැනකම කියනවා අපේ මාලිමාවට බලය ලැබෙන්නේ නැති පළාත් පාලන ආයතන වලට අපි මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. ඒක එකක් බොරුවක්, අනික එක අතිශය භයානක කතාවක්.